ඈ දැහත් වට්ටිය. මේක පිළිගන්නේ මොකටද? ඈ ධර්මදේශනාවට ආරාධනාවට. මෙන්න මේ මොනවද? ඈ හුනුනේ ආරාධනා වට්ටිය මේ මොනවද? මතක තියාගන්න. ධර්ම දේශනාවට ආරාධනා කරන ආරාධනා වට්ටියේ තියන්නේ දැහැත් පමණයි. තේරුණානේ? පුවක් උණු දුම් කළ දාන්නේ නව පාසල් වාරයට ගුරුන්ට බුලත් දීලා වඳිනවද? බුලත් පුවක් උණු දුම් කළ දීලා වඳිනවද? අම්මට තාත්තට සිංහල අවුරුද්දට බුලත් පුවක් උණු දුම් කළ දීලා වඳිනවද? බුලත් දීලා වඳිනවද? බුලත් දීලා වඳිනවනේ. එහෙනම් හාමුදුරුවන්ට ගෞරව කිරීම පිණිස මේ පුවක් මොකටද? ඔයත් දැන් මේක මෙහෙම කරොත් මතු අනාගත පරම්පරාව මේක දකින්න පරම්පරාව මොනව නොකරයි? දැන්ට තියෙන බුලත් පුවක් කුණු දුම් කළ සාදික්කා වසාවාසි කරදමුංගු කරාබුණටි ඉඟුරු පියලි කොත්තමල්ලි සමහර ඒවා නායක හඳුර යකඩ යන විතරයි අඩු. හાર્ඩ් ඩයර් එක වගේ. ඔව් සමහර තැන්වල මේව දාලා මෙහෙම ලොකුවට හදලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ගොංකම හොඳටම කරලා. තව ඉස්සරහට යනකොට මේව දකින්න ඔයාලගේ පොඩියෝ මුණුපුරු මිනිපිරියෝ ඒකාන්තයෙන්ම මේකට දානවා මොකද්ද? බුලත් පුවක් කුණු දුම් කළ බීඩි දෙකයි ගල් කාලයි. ඒ විදිහට මට්ටමට හදනවා. ඒ නිසා දැම්ම ඉඳලා පුරුදු වෙන්න මේ වැරදි වැඩ කරන්න එපා.